මෙන්න මේක හැද්දි මට පිස්සු හැදෙනවා. මාව නිකන් so ඔය පිරිමියෙක් නම් ගෑණියෙක්ගෙන් යැපෙන්න එපා. නියම පිරිමියෙක් කියලා කියන්නේ ගෑණියෙක් රස්සාවට යවල ගෑණිගෙන් හම්බ කරගෙන යැපෙන එකෙකුට නෙවෙයි. නියම පිරිමියෙක් කියලා කියන්නේ ගෑණිව රකින්නෙකුට. ගෑණියෙක් රකින්නේ කොහොමද? Physically protection, right? Mentally මානසිකව, emotionally සිතුවිලි වලින් ඒක මොකද ගෑණියෙක් කියලා කියන්නේ පිස්සු නටනවා. ඒ නටනේම ඔක්කොම කන්ට්‍රෝල් කරන් ඉන්න හැකියාව තියෙන්නත් ඕනේ. Financially සල්ලි හම්බ කරලා ගෙනත් දෙන්න. එතකොට එයාට පුළුවන් වාව රැකගෙන, ගෙදර රැකගෙන, පවුල රැකගෙන ගමන ඉස්සරහට ලස්සනට යන්න. ඒ වගේම ගෑණියෙක් ඉගෙන ගන්නත් ඕනේ. තමන්ට පිරිමියෙක් හම්බ කරලා ගෙනත් දෙනවා නම් ඒවා විනාශ නොකර රැකගෙන ලස්සනට රැක බලා ගන්න. Again, පිරිමියෙක් නම් ගෑණියෙක්ගෙන් යැපෙන්න එපා. ගෑණියෙක්ව රස්සාවට යවලා ගෑණියෙක්ගෙන් හම්බ කරගන්න හිතන්න එපා. එහෙම වුණොත් මට ඔයාලට කියන්න වෙනවා පිරිමි භාගයක් කියලා. So don't fucking live off the woman, dude. That's fucking embarrassing. ඒ වගේම මේ ලස්සන කෙල්ලන්න කියන්නේ ඔයාලා රස්සාවක් කරන්න අනිවාර්යෙන්ම ජීවිතය ඉගෙන ගන්න. එතකොට ඔයාලට තේරෙනවා කොච්චර අමාරුද සල්ලි හම්බ කරන එක. ඔයාලා සල්ලි වියදම් කරන්න කලින්. නමුත් ඔයාලා කවදා දවසක හරි එක්ක බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, හස්බන්ඩ් වෙන්න පුළුවන්, කවදා හරි දවසක සෙටල් වෙන දවසකට, පිරිමියෙක් එක්ක ඔයා සෙටල් වෙන දවසට ඔයා රස්සාවෙන් අනිවාර්යෙන්ම අයින් වෙන්න කෑ ගහන්න පහගන්න. අයින් වෙන්න ඔයාට ඔයාව නඩත්තු කරන්න පුළුවන්, ඔයාට ඔයාව රකින්න පුළුවන් ඉන්කම් මට්ටමක් තියෙන පිරිමියෙක් මත විතරම. එහෙම නැත්නම් ඔය දෙන්නම රස්සාවලට ගිහිල්ලා ඔයාලට රිලේෂන්ෂිප් එක මැනේජ් කරන්න බෑ කවදාකවත්. ඒක කෙල්ලෙක් විදිහට ගෑණියෙක් විදිහට ඒකත් ඔයාලා මතක තියාගන්න. ඒ වගේම පිරිමි මතක තියාගන්න. ඔයා පිරිමියෙක් නම් නියම පිරිමියෙක් නම් ගෑණිව රස්සාවට යවලා කො ගෑණිගෙන් හම්බ කරගෙන කාල පිරිමිකමටත් නිගා දෙන්න එපා. පිරිමි භාගයක් වෙලා.